අයිබෝන්. ඉතින් ලන්ඩන් වල ලයිෆ් එක ඊසි කියලා හිතුවද? ලන්ඩන් කියන්නේ වෙනස්මත් දැකීම. ලංකාවේ ඉඳලා ලන්ඩන් වලට ජීවිතේ අලුත් ස්ටෙප් එකක් තිබ්බා. ගොඩක් අමාරු ගමන. ඒ වුණාට දැන් අපි ඇවිල්ලා ඉන්නවා ලන්ඩන් වලට. පළවෙනියට කතා කරමු මගේ ලන්ඩන් වල පළවෙනි දවස ගැන. ලන්ඩන් වල එයාපෝට් එකෙන් බහැපු ගමන් මට හිතුනේ එකම එක දෙයයි. පට්ට සීතලක්නේ බන් තියෙන්නේ. එයාපෝට් එකේ ඉඳන් මගේ ගෙදරට එන්න පැය දෙක විතර දුරක් තිබ්බා. ඔන්න ඔය ටිකේ තමයි මං ලන්ඩන් ඇත්තටම දැක්කේ. ඔයාලට මතක ඇති පොඩි කාලේ අපි ආසාවෙන් බලපු හැරි පොටර් ඒ වගේම ෂර්ලොක් හෝම්ස් වගේ කතාමාලා මට හිතුනේ මං මේ ෆිල්ම් එකක් ඇතුළට ඇවිත් කියලා. ඒ අත්දැකීම නම් මාරම වෙනස්. ලන්ඩන් වල කොස්ට් එක කියන්නේ ගොඩක් අය කතා කරන දෙයක්. ඉතින් ලන්ඩන් වල තියෙන එක්ස්පෙන්සිව්ම දේ තමයි ඇකොමඩේෂන් රෙන්ට් එක සහ අනිත් එක ට්‍රාන්ස්පෝර්ට්. ඇකොමඩේෂන් ලන්ඩන් සිටි එකේම ගන්නවා නම් පවුන් 1500ක් වගේ වෙනවා. රූම් එකක් විතරක් ගන්නවා නම්. ඒක ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් 5,70,000ක් විතර වෙනවා. ඉතින් ගොඩක් ගණන් නේද? ඊට වඩා අඩුවෙන් හම්බුන අයත් ඉන්නවා. ඒත් බොහොම කලාතුරකින්. ට්‍රාන්ස්පෝර්ට් ගැන ගත්තොත් ට්‍රේන් එකේ යනවට වඩා බස් එකේ යන එක තමයි ලාභම. පවුන් 1.75ක් පළවෙනි පාර වාගේ බස් එකට නගිනකොටම කැපෙනවා. ඊට පස්සේ පැයක් ඇතුළත ඔයා දෙවෙනි බස් එකට නැග්ගොත් ඔයාට ආයි කිසිම ගාණක් charge වෙන්නේ නැහැ. ඒ වගේම ට්‍රේන් එකට සහ බස් එකට payments කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි Oyster card එක. අපි මේක ගන්න කොහොමද කියලා ඉස්සරහා වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. අනිත් එක තමයි ඔයාලගේ contactless bank card එක. දැන් අපි බලමු සුපර් මාකට් වල තියෙන කෑම බීම වල ගණන් ගැන. ඇත්තටම කිව්වොත් ඒව නම් මාරම ලාභයි. ලංකාවේ ගණන් වලට හැරෙන්නවත් බෑ. නැචරල් පළතුරු එළවලු වගේම මස් මාංශ ගොඩාක් ಜಾති තියෙනවා. ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම ඔයාලට shopping vlog එකක් අරගෙන එනවා. එතකොට ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් මෙහි කෑම බීම කොච්චර ලාභද, මෙහි කෑම බීම කොච්චර නැචරල්ද කියලා. ලංකාවේ ඉඳලා ඔයාලට ලංකාවේ rice and curry, කොත්තු, ආප්ප වගේ කෑම මිස් වෙනවා නම් කිසිම දෙයකට බය වෙන්න එපා. හැමතැනම තියෙනවා ලංකාවේ කඩ. හැබැයි ගාණ චුට්ටක් සරයි. සාමාන්‍යයෙන් චිකන් හරි මටන් හරි කොත්තුවක් පවුන් 16ක් වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 6000ක් විතර වෙනවා. ඊට පස්සේ rice and curry එකක් පවුන් 15ක් වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 5700ක් වගේ වෙනවා. එතකොට අපේ ෆේවරිට්ම කෑම. ආප්පයක් සම්බෝල එක ගත්තොත් පවුන් 5යි 725ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 2000ක් විතර ලංකාවේ සල්ලි වලින්. ඉතින් කොහොමද ගණන්? ඔයාලට මෙහෙ ඇවිල්ලා rice and curry කන්න ඕන නම් හොඳම දේ තමයි ඔයාලා ගෙදර උයා ගන්න එක. ගෙදර උයාගද්දි මීට වඩා කොස්ට් එක ගොඩාක් අඩුයි. ඒ වගේම ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඕගොල්ලෝ rice and curry ගෙදර හදනවා නම් ඕගොල්ලන්ට අවශ්‍ය කරන එකට විශේෂ ingredients. ඉතින් එහෙම ingredients ඕගොල්ලන්ට ගන්න පුළුවන් කඩ මෙහි තියෙනවා. ශ්‍රී ලංකන් සුපර් මාකට්ස් වගේ ඒවා. ඉතින් ඒ වගේ වල ඕගොල්ලන්ට සෝයා මීට්, ඒ වගේම කිරිපිටි, ඒ වගේම මාරි ලංකාවේ දෙන හැම දෙයක්ම ඕගොල්ලන්ට එකෙන් ගන්න පුළුවන්. හැබැයි ගාන ලංකාවට වඩා පොඩ්ඩක් වැඩි. ඉතින් ඔන්න පුළුවන් තරම් ෂෝට් වීඩියෝ එකකින් විනාඩි 4ක් වගේ කාලයක් ඇතුළත ඕගොල්ලන්ට පුළුවන් තරම් විස්තර මං ගෙනාවා. ලන්ඩන් වල පළවෙනි වීක් එක මෙහෙම විනාඩි 4ක වීඩියෝ එකකින් විස්තර කරන්න මාරම අමාරුයි. ලන්ඩන් ගැන විස්තර ඕගොල්ලන්ට දැනගන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ ගමන්.